මේ මගේ අතේ තියෙන්නේ මොකක් කියලාද ඔයා හිතන්නේ? ඉතින් මේක අපි හැමෝම දන්න දෙයක්නේ. මේක ඩිපොසිට් ස්ලිප් එකක්. ඒ කියන්නේ අපි බැංකුවක් කරහා කාගේ හරි ගිණුමකට මුදල් තැන්පත් කරාම ඒ මුදල් තැන්පත් කළ බවට අපිට ලැබෙන ලිඛිත සාක්ෂිය තමයි මේක. ඉතින් ෆොටෝකොපි ගහන මැෂින් එකක් තියෙන අපි හැමෝම දන්නවා මෙන්න මේ වගේ දේවල් ෆොටෝකොපි ගහන්න එනවා කියලා. ඉතින් ඔයා බලන්න මේ කොලේ ෆොටෝකොපි ගහන්න ගියාම අපිට එන අභියෝග දෙකක් තියෙනවා. එකක් තමයි මේ පසුබිම් වර්ණය ඉවත් කරන්න ඕන. ඒ වගේම මෙන්න මේ ලියලා තියෙන දේවල් මේවා හොඳට පැහැදිලිව පේන්නත් ඕන. එතකොට අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ පසුබිම් වර්ණයත් ඉවත් කරලා මේ අකුරු පැහැදිලිව පේන විදියට නිවැරදිව ෆොටෝකොපි එකක් ගහන්නේ කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ පුරුදු පරිදි මගේ Toshiba E Studio 250 මැෂින් එක. ඉතින් අපි එහෙනම් වැඩේට යමු. අපි ඉස්සෙල්ලා මුලින්ම මෙන්න මේ පියන ඇරලා එතන දෙමුකෝ. මේක ෆොටෝකොපි ගහන්නේ කොහොමද? ෆොටෝකොපි ගහන්න නම් අපි මේකට සුදුසු පේපර් එකක් තෝරගන්න ඕන. ඉතින් අපි මේක ෆොටෝකොපි ගහන්න මෙහෙම තියනවද කියලා තමයි දැන් ඔන්න මම කියලා දෙන්න හදන්නේ. අපි මේ වැඩේ කරන්න කලින් තීරණය කරන්න ඕන කොහොමද මේ ෆොටෝකොපි එක කස්ටමර්ට ක්ලයන්ට් දෙන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් A4 කොලයකට ෆුල් පේජ් එකක් විදිහට ගහන්න. ලොකු මගේ පෙන්නන්න ඔයාලට ට්‍රේ එකෙන් A4 එක අරගෙන අපිට මෙන්න මේ විදිහට ගහන්නත් පුළුවන්. මෙන්න මෙහෙම තියලා ෆොටෝකොපි ගහුවම මේ යට අපිට ගොඩක් දේවල් ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක යටින් සහතික කිරීමක් වගේ දෙයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ A4 කොලේ නම් ලොකු වැඩි මේ ටික අපරාධනේ. ඉතින් ඒ නිසා අපි මේකට පාවිච්චි කරන්නේ A5 කොලයක්. A5 කොලයක මෙන්න මෙතනින් තමයි වදින්න ඕන ෆොටෝකොපි. ඔන්න අපි අදහස ගත්තා. හරි නේද? එතකොට මොනවා හරි දෙයක් ලියන්න තියෙනව නම් මේ යටින් ලියන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ස්ටේප්ලර් කරන්න අවශ්‍ය නම් එහෙනම් කියන්නේ අර පංච කරන්න අවශ්‍ය නම් මෙන්න මෙතනින් ඒකට ඉඳ තියෙනවා. එහෙම තියලා තමයි මෙන්න මේ විදිහට තියලා ෆොටෝකොපි එක ගන්න. හරි. එහෙනම් අපි ඒක ඒ විදිහට එන විදිහට මේ මැෂින් එකේ ප්ලේස් කරන්නේ කොහොමද? බලන්න A5 කොලේ නම් මෙහෙම නේද? දැන් A5 කොලේ මෙන්න මේ විදිහට තමයි යන්නේ. එතකොට අපි කොලේ තියනවනේ මෙහෙම. ඊටු ටික මෙතනින් බැලන්ස් වෙනවා. රයිට්. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම මුලින්ම මේ කොලේ මේ අතර තියමු. කොලේ තියන්න නම් අපිට මේ ෆොටෝකොපි එක වදින්න ඕන පැත්තේ තියෙන ටික මේ වීදුරුව පැත්තට මූණ හැරෙන්න ඕන. ඒ කියන්නේ මේ වීදුරුව පැත්තට හැරෙන්න ඕන. මෙන්න. තව දෙයක් කියන්න ඕන. මම මේ මකලා තියෙන මගේ පුද්ගලික දේවල් තමයි මේ කපලා තියෙන්නේ. ඒවා දැක්කොතින් YouTube එකකින් මේ වීඩියෝ එක අයින් කරනවා. අපේ පුද්ගලික දේවල් ෂෙයා කරන්න අයිතියක් නැහැ. ඒ නිසා තමයි එහෙම කරලා තියෙන්නේ. දැන් ඒකත් හරි. ඔන්න එහෙනම් මෙන්න මේ වගේ අපි ප්ලේස් කරනවා. මේ බලන්න. A5 කොලේ මෙහෙම තියුවම හරිද? මෙන්න මේ වගේ එනවා. රයිට්. මම දුර බලාගෙන තමයි මෙහෙම තියාගත්තේ. හරියටම නම් A5 කොලේ මෙතනට එන්න ඕනේ. මෙන්න මෙතනට එන්න ඕනේ A5 කොලේ. මේ අතට. හරි. ඔන්න මම දැන් මේ පැත්තෙන් බලමු. දැක්කේ නේද? යටින් කැලක් ඉතුරු වෙනවා. නේ? රයිට්. එහෙනම් අපි වැඩි කරමු. මේ දොර මේ වගේ ප්ලේස් කරගත්තා. මෙතනින් ප්ලේස් කරගත්තා. මේ දොර අපි දැන් වහනවා. වහලා ඉවර වෙලා මෙන්න මෙතනින් අපි අපේ මැෂින් එක එනර්ජි සර්වර් මොඩ් එකෙන් වැඩ කරන මොඩ් එකට අපි හරවගමු. මේක ඔබම බලන්න. රයිට්. බඩු රෙඩි. දැන් ඔයාලට තියෙන්නේ අපි ගත්ත A5 කොලේ මෙන්න මෙතනින් අපේ බයිපාස් ට්‍රේ එකට දාගන්න. බයිපාස් ට්‍රේ එකට මෙහෙම දැම්මට මේ කොලේ යන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ liver එක මෙහාට අදින්න ඕන බලන්න. පහත් වෙනවා. දැක්කද මෙන්න මෙතන බලා ගන්න. මෙහෙම liver එක අදිනකොට මෙහෙම පහත් වෙනවා. හරි. ඊට පස්සේ මේ කොළ පාට කෑල්ල මෙහෙම ඔබලා මෙහෙම තල්ලු කරන්න ඕන. කලොන් ලස්සනට ගාන්න බැලන්ස් වෙනවා. තද කරන්න ගොඩාක් තද වෙන්නේ නැතුව ගාන්න ෂේප් එක අපේ අතට දැනෙනවා. ඒ ගන්න තද කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ liver එක මෙහෙම උඩට රුස්සනවා. උඩට රුස්සම අරක මෙතනින් තද වුණා. එතකොටම මෙන්න මෙතන ඩිස්ප්ලේ එක වෙනස් වෙනවා.
මෙහා අහන ඔයා දාපු කොලේ මොකක්ද කියලා. ඒක තමයි අපි පෙන්නන්න මෙතනින් A5 කියන එක ඕකේ කරා. A5 කොලේ තමයි දැන් මේ ඔන්න රයිට්. දැන් අපි අපේ සුපුරුදු පරිදි අපේ වැඩේට බහිමු. අපි මුලින්ම අපේ මැෂින් එකෙන් තෝරන්න ඕන කොහෙන්ද මේ කොලේ අපේ මේ ෆොටෝකොපි ගහන print එක එන්න ඕන කියලා. ඉතින් අපි මේක bypass speed එක තමයි තෝරලා තියෙන්නේ. වැඩේ හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් zoom කියන මොඩ් එකෙන් ටැබ් එකෙන් අපි යනවා මෙසුලට ගිහිල්ලා ඔරිජිනල් තියපු කොලේ මොකද්ද? ඒක A5. කොපි එක එන්න ඕන මොන කොලේටද? මොන සයිස් එකෙන්ද? එතකොට ඒකත් A5. දැන් ඕකේ කරා. දැන් මොන ෆොටෝකොපි එක ගහන්න පුළුවන්. ගැහුවම එන්නේ කළු වෙලා. හරි. ඒක ඉතින් ඔයා අත්දැකීමෙන් ඔයා කරලා බලන්න. මේ විදිහට ගැහුවොත් කළු වෙලා එන්නේ. අපි ඒ නිසා settings ටික වෙනස් කරගන්නවා. අපේ මෙන්න මේ image tab එකෙන් තමයි අපි ඒ setting එක වෙනස් කරගන්නේ. එහෙම ගිහිල්ලා මෙන්න මේ background adjustment එක මේකේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. background adjustment ගියාම මෙන්න මේ කියන නිල් පාට ගතිය වටේට මල වටේ නිල් පාට ගතිය මෙහාට එනකොට මල වටේ නිල් පාට ගතිය නැහැ. අන්න ඒකෙන් තමයි අපි මේ light කරගන්නේ. මෙතනින් full light කරා. okay කරා. ඊට පස්සේ sharpness එකෙන් පොඩ්ඩක් ගිහිල්ලා අපි පොඩ්ඩක් sharp කරමු. පොඩ්ඩක් මොඳ ගතියක් තියෙනවා වැඩි කරගමු. ඊට පස්සේ ඒකත් okay. ඊට පස්සේ මෙතනින් බේසික් එකට ආයිත් ආවා. ඊට පස්සේ ඔච්චරම තමයි settings හදන්න තියෙන්නේ. පොඩ්ඩක් අපි මේක චූට්ටක් ඕනේ. ඔටෝ දාලා තියෙන වෙරෙන්නේ. එහෙනම් right අපි ඉතින් start එක බටන් එක press කරනවා. start button press කරාම බලන්න මෙතනින් scan වෙනවා. දැන් scan වෙනවා. මෙතන scan page කියලා පෙන්නනවා. right වැඩේ හරි. එච්චරම තමයි වැඩේ කරන්න තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මෙතන job finish button එක press කරමු. job finish button press කරාම බලන්න කොලේ යනවා. අන්න කොලේ ඇතුළට ගියා. කොලේ මෙතනින් එනවා. right ආවා. මං හිතනවා වැඩි හරි කියලා. බලමු. හරි මේ බලන්න. පැහැදිලිකම තියෙනවා. මේ මෙතන සල්ලි දාපුම 1,66,000ක් දාපු සල්ලි තියෙනවා. දිනේ තියෙනවා මෙතන 2026 6:25 එකත් හරි. මෙතන මේ ටිකත් පැහැදිලිව තියෙනවා. මේ දාපු වෙලා දිනේ වෙලාව ඔක්කොම පැහැදිලිව තියෙනවා. මෙතන ඔයා චුට්ටක් දැකලා ඇති මෙතන අර පොඩි ඩොට් ගතියක් තියෙනව නේද? අන්න ඒක අඩු කරගන්න පුළුවන් මෙන්න මෙතනින් අපි කලර් එක අඩු කරා නම්. චුට්ටක් වැඩි වෙන එක ස්ටෙප් එකක් හෝ දෙකක් අඩු කරා නම් මෙන්න මෙතනින් කළු ඩොට් ගතිය සහ පොඩ්ඩක් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන තව ඩොට් ගතිය කොහොම අඩු කරගන්න පුළුවන්. මම ඒක අඩු කරන්නේ නැතුව පෙන්නුවේ ඔයාලට මේක කියලා දෙන්න ඕන නිසා. ඒකයි මම ඒක කරන්න ගිහිල්ලා ඕනේ නැහැ කියලා නැවතුනේ. දැන් ඒකත් අඩු කරා නම් ලස්සනට එනවා. ඉතින් ඔයා මේක කරන්න ඕන ඔයාගේ අත්දැකීමත් එක්ක. මම ඉස්සෙල්ලා කතා වුණානේ දැන් මෙතනින් මේක ගත්තම මේක යටින් පොඩ්ඩක් මොනවා හරි ලියන්න අවශ්‍ය නම් මේ යටින් ලියන්න ඉඩ තියෙනවා. සීල් එකක් ගහන්න. එහෙම ඉඩ තියෙනවා. මෙතනින් ස්ටේප්ලර් කටු නැත්නම් එහෙම නැත්නම් අපේ පංචයකට ඩොට් දෙක ගන්නත් ඉඩ තියෙනවා. රයිට්. දැන් මෙන්න මේකම මම හිතනවා ඉතාමත් සාර්ථකව අපි ෆොටෝකොපි එක හරියටම ගත්තා කියලා. ඉතින් මේ ගැන මීට වැඩි ලේසිය මීට වැඩි හොඳින් කරන්න පුළුවන් ක්‍රමයක් ඔයා දන්නවනම් ඒක අපිට කියන්න අපේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලලා මේ දේ ඉගෙන ගත්තේ අද නම් මේ වෙලාවෙ නම් මේ වීඩියෝ එකේ බලලා මේ වීඩියෝ එකේ තියෙන අන්තර්ගතයේ තියෙන දේ ඔයා ඉගෙන ගත්තේ දැන් නම් ඒකත් යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයා මේ වීඩියෝ එකේ තියෙන විස්තරය දන්නේ නැති ඔයාගේ යාළුවෝ ඉන්නෝ නම් යාළුවටත් බලන්න ඔයාලගේ Facebook group වල ඒ වගේම WhatsApp group වල ඒ වගේම Viber imo හැම group එකකම share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට කැමති නම් මේ වීඩියෝ එක මම ඉදිරිපත් කරන වීඩියෝ වලට තේරෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක කැමති නම් like කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න. හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකම් බලපුවාට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු.